පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුවා. අද ඉතින් මම ගේන්න ෂොපින් වීඩියෝ එකක්. මම යන්න හදන්නේ කොරියාවේ තියෙන ඩයිසෝ කියන මාර්ට් එකට. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු. යමතනම තියෙන්නේ මේ ටික රෙදි හොදන කුඩු ඒ වගේ තමයි අතර තියෙන්නේ. මේ ප්‍රෙෂ් මල් නම් නෙමෙයි ඉතින් බලන්න කියලා. මේක වෙනවා චොන් දෙකක්. ඒ කියන්නේ ලංකාව මුදල් රුපියල් 400ක් විතර. මේකත් එමය. මේක චොන් 5ක් වෙනවා. ඒ කියන්නේ ලංකාව මුදල් රුපියල් 10ක් වගේ. මේ ඔක්කොම ප්‍රෙෂ් මල් නෙමෙයි. මම දැන් ඉන්නේ ඩයිසෝ මාර්ට් එක ඇතුලේ. මේක තියෙන විශේෂත්වය තමයි මෙතන ගෙදරකට ඕනේ ගොඩක් ඔක්කොම වගේ බඩු මෙතනින් ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ලංකා මුදලෙන් රුපියල් 10ට අඩුවෙන් තමයි හැම බඩුවක්ම තියෙන්නේ. චොනමේ ඉඳලා ඕචනම වෙනකන් තමයි මේක තියෙන්නේ. මට මුලින්ම ගන්න ඕනේ බොඩි ලෝෂන් එකක්. මේ නිවියා බ්‍රෑන්ඩ් එකක්. මේක වෙන්නේ සම්චොනමයි වෙන්නේ. චොනන් 3යි. ඒක ලංකා මුදල් රුපියල් දැන් තියෙන රේට් එකත් එක්ක රුපියල් 600ක් වගේ යන්නේ මේක එකක්. අපි තමයි මෙතන තියෙන බඩුවල මිල ගණන් පොඩ්ඩක් බලමු. මෙතන තියෙන වැස්ලින් එකක්. ඒක වෙනවා චොන් දෙකක්. ඒ කියන්නේ ලංකා මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 400ක් විතර. මේ පැත්ත ලේඩිස් අයිටම් පැත්ත. මෙතන තියෙනවා කියුටස් වර්ග. චොන මිදලා තියෙනවා. මේ කියුටස් එක චොනමයි වෙන්නේ. ඒක ලංකා මුදල් රුපියල් 200ක් විතර. මේකත් එහෙමයි චොනමයි. මේ ඔක්කොම චොනමයි වෙන්නේ. ini ඔක්කොම රුපියල් 200ක් වගේ තමයි වෙන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේ සෙට් එකම චොනමයි. මේක පොඩ්ඩක් ගණන්. මේක අර දිලිසෙන එක. මේක චොන් දෙකක් වෙනවා. ඒක රුපියල් ලංකා මුදලට හරවුවාම රුපියල් 400ක් විතර වෙනවා. මේක චොන් දෙකයි. මේක චොන් දෙකයි. මේ සෙට් එකම චොන් දෙකක් වෙනවා. මේ වගේ කියුටස් වේල්න මැෂින් එකක්ද කොහෙද? මේක වෙනවා චොනම. ඒක ලංකා මුදල් රුපියල් 10ක් විතර වෙනවා.
මේ සෙට් එකේ මෙතන තියෙන්නේ ඔක්කොම නීල්ස් වර්ග. චොන් 3ක් වෙනවා මේක. ඒ කියන්නේ රුපියල් 600ක් විතර. නිය කටර තියෙනවා. මේක වෙනවා නිය කටරක චොන් 2ක්. ඒ කියන්නේ රුපියල් 400ක්. දැන් මම ඉන්නේ ඉස්කෝලේ බඩු තියෙන පැත්තේ. මෙතන පොත් තියෙනවා සමන්වය පොතක්. මේක නෝට්බුක් එක. මේක වෙන්නේ චොනමයි. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 200ක් විතර. පොඩ්ඩක් මිල ගන්න මාර කියන්න. මේක ගහලා නැහැ. මේක වෙනවා ඕචනමක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 1000ක් විතර. මෙතන තියෙනවා පෑන් වර්ග, මාකර් පෙන්, මකන ඉස්කෝලේ බඩු සීලම දේ තියෙනවා. මෙතන මේ සෙට් එකම වෙන්නේ චොන් 2යි. ඒ කියන්නේ රුපියල් 400ක් විතර. හයිලයිට් තියෙනවා. මේක චොනමයි. ඒ කියන්නේ රුපියල් 200යි. ඒ සෙට් එකම. මේකත් චොනමයි. මෙතන තියෙන පර්ස් වර්ග. මේක චොන් 3ක් වෙනවා. කීබෝඩ් එකක් තියෙනවා චොන් 5යි වෙන්නේ. ඒක චොන් 5යි. මේක චොන් 3යි. ඒ කියන්නේ ලංකා මුදලෙන් රුපියල් 600ක් වගේ. මේක චොන් 2යි. මේක 400ක් වගේ වෙනවා ලංකා මුදලින්. බලමු ටෙඩි බෑලා ගන්න. මේක වෙනවා ඕචනමක්. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 1000ක් විතර වෙනවා. මෙයා සම්චුනමක් වෙන්නේ චොන් 3යි. ඒ කියන්නේ රුපියල් 600ක් විතර ලංකා මුදලින්. මෙයා චොන් 3යි වෙන්නේ. මෙතනින් එකක් නම් ගන්න ඕනේ. ප්‍රශ්න එකක් ගන්න ඕනේ. මේක වෙනවා චොන් 2ක් වෙනවා. ඒක ලංකා මුදල් රුපියල් 400ක්. මේකත් චොන් 2යි. මේ ඔක්කොම චොන් 2යි. රුපියල් 400ක් වගේ තමයි ඉන්නේ ලංකා මුදලේ. මේකත් චොන් 2යි වෙන්නේ. කියන රුපියල් 400ක් වගේ තමයි ඉන්නේ ඔක්කොම ටික.
මෙතන තියෙනවා පර්ස් වර්ග එහෙම. සමන් මේ වගේ එකක් චොන් 2යි ලංකාවේ 400ක්. චොන් 3යි. අපි දැන් යන්නේ මේකේ දෙවෙනි තට්ටුවට. මෙතන තමයි තියෙන්නේ කිචන් එකට අවශ්‍ය හැමදේම. 계단 보임 시 난간을 잡아주시고 안전에 유의하세요. බලන්න පොඩ්ඩක් අපි. මෙතන තියෙන ටූත් බ්‍රෂ් එහෙම තියෙන තියෙන කොරියන් ඒවා තියෙන ඒවා අපිට සෙට් වෙන්නේ නැහැ. මේ කෙඳි හයිය නැහැ. ටූත් බ්‍රෂ් එකක් වෙනවා චොනම. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 200ක් විතර. මේක අපිට සෙට් වෙන්නේ නැහැ. මොකද මේවල කෙඳිම හයිය නැහැ. ඉතින් අපි පාවිච්චි කරලා ලංකාවේ ඒවා. මේ සෙට් එකම වෙන්නේ චොන් 2යි. ඒක රුපියල් 400ක් වගේ. මේ සරප්පු ටික බාත්රූම් එකට දාන ඒවා මේ තියෙන්නේ. මේ බාත්රූම් එකට දාන ඒවා. ඉතින් මම දෙකක් ගන්න ඕනි. කොහොමද ගන්නේ? මේක වෙනවා චොන් 3ක්. ඒක ලංකාවේ රුපියල් 600ක් විතර වෙනවා. මේක එකක් ගමු. මේ බාත්රූම් එකට දාන ඒවා. මේකත් චොන් 3යි. ඒ කියන්නේ රුපියල් 600ක් වගේ. මේක වෙනවා මේක චොන් 5ක් වෙනවා. රුපියල් 10ක් විතර වෙනවා. මේ තියෙන කාමරේ ඇතුළේ දාන ඒවා. මේක චොන් 5යි. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 1000ක් වගේ. මේක චොන් 5යි. මේ පැත්තේ තියෙනවා. මේකත් චොන් 3ක් වෙනවා. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 600ක් විතර. මේවා නම් ගණන් අඩුයි. කටු ටික මේ කටු පැකට්ටම්ම වෙන්නේ රුපියල් චොනමයි. ඒ කියන්නේ රුපියල් 200ක් විතර ලංකා මුදලින්. මේ පැත්තේ තියෙනවා හැන්කස් එහෙම. මේ හැන්කස් සෙට් එකක් වෙනවා චොනමක්. ඒ කියන්නේ මෙතන ගොඩක් තියෙනවා. 5ක් 6ක් තියෙනවා. චොනමයි කියන්නේ රුපියල් 200ක් විතර වෙන්නේ. මේකත් චොනමයි.
මේ ටික නැති මාරම ලස්සනයි. 카트와 이동식 쇼핑 바구니를 이용하실 때 어린이들을 태우고 이동하시게 되면 어린이들이 떨어져 다칠 수가 있고 어린이 혼자 매장 내 계단이나 미끄러운 곳을 달리다가 미끄러져 다칠 수 있는 위험이 있습니다. 또한 어린이들끼리 매장 내에서 장난을 치다가 다른 고객들과 충돌하거나 시설물에 부딪혀 다치는 경우도 발생할 수 있습니다. 어린이들이 다치지 내 아래에 않게 있는 주의를 보호달래. 기울여주시기 바라며 오늘도 다이소에서 즐겁고 안전한 쇼핑 되시기 바랍니다. 감사합니다. මේක වීදුරු මේක චොන් දෙකක් වෙනවා. චොනමයි. චොන් දෙකයි. මෙතන තියෙනවා කිචන් එකට නොයිස් ස්ටික් පෑන් එහෙම. මේ ඔක්කොම හැම එකම වෙයි චොන් 5ක් වෙනවා. මේක චොන් 5යි. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 1000ක් වගේ. මේකත් එහෙමයි. මේ ඔක්කොම චොන් 5යි. මේ ඔම්ලට් දාන එකක් තියෙනවා. මේක චොන් 5ක් වෙනවා. චොන් 5යි මේ නොස්ටික් පෑන් එක. මේක මේ පියන ගන්න ඕනි වෙනම. පියනකුත් සාමාන්‍යයෙන් මේ පියන වෙනවා චොන් 3ක්. හැම එක පියන්නක් චොන් 3යි වෙන්නේ. ඒක රුපියල් 600ක් විතර වෙනවා. සමහර ඒවා චොන් 5වත් තියෙනවා. අපි මේ පැත්තට මේකත් චොන් 5යි. මේ වගේ එකක් නවා චොන් 3ක්. මේ ගොට්ට චොන් 5ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 10ක් වගේ. 사랑하는 가족과 친구에게 마음을 전할 선물을 찾으시나요? 다이소 기프트 카드가 새롭게 출시되었습니다. 소중한 사람에게 감사의 마음을 전해야 한다면 지금 바로 මේක චොන් 2යි. 카드를 선물하세요. ඒ කියන්නේ රුපියල් 다이소 기프트 카드는 400ක් වගේ වෙනවා. 다이소 매장에서 만나실 수 있습니다. 선물이 고민될 때 다이소 기프트 집에 오고 약속하셨어. මේ පොඩි පීයක් වෙනවා චොනමක්. ඒ කියන්නේ රුපියල් 200ක් විතර වෙනවා. මේක චොන් 3යි. ඒ කියන්නේ රුපියල් 600ක් වගේ. මේ පීය වෙනවා චොන් 5ක්. ඒ කියන්නේ මේ සෙට් එකම 5යි. රුපියල් 1000ක් විතර වෙනවා. මේවත් ඒ ගන්න තමයි. චොනමයි වෙන්නේ. මේ හැන්දත් චොනමයි. මේක ලී වලින් තියෙන. චොන් 2ක්. මේක වෙනවා චොන් 2. ඒ කියන්නේ ලංකා මුද්‍රණයෙන් රුපියල් 400ක් විතර.
මේකක් වෙනවා වතුර බෝතලයක් චොන් 5ක් වෙනවා. ඒ කියන්නේ පැල් 10ක් වගේ. මම මෙතන මේ වීඩියෝ එක ඉවර කරනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලා මම වට එක ඉල්ලනවා. තවත් වීඩියෝ එකක් කරන් මම ඉක්මනට මෙන්නම්. හැමෝටම සුබ දවසක් එහෙනම්.